අදට අහගන්න මම මේ කියන කතාව. ඔයාට කවදාවත් කවුරුත් කියලා නැති කතාවක් මම අද කියනවා. අද අපි ඉන්නේ 2026 අවුරුද්දේ. අද අපි ඉන්නේ 2026 අවුරුද්දේ. ඔයාගේ වයස අවුරුදු 15යි 16යි. ඒ කියන්නේ මේ වෙනකොට සාමාන්‍ය මිනිහෙක්ගේ ආයු කාලයේ උපරිම පුතේ අවුරුදු 75යි දැන්. අවුරුදු 75ක ආයු කාලයක් තියෙන මිනිහෙක් විදිහට ඔයා අවුරුදු 15ක් 16ක් විතර ඉවර කරගෙන ඉවරයි. ඒ කියන්නේ තව ඔයාට ජීවත් වෙන්න තියෙන කාලය නිකන් ගෙස් කරන්න. ඔයාට තව ජීවත් වෙන්න තියෙනව කොච්චරද? අවුරුදු 60ක්. දැන් අපි ඉන්නේ 2026 කියන අවුරුද්දේ නම් තව අවුරුදු 60ක් ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද කියලා බලන්න. කී අවුරුද්දද? 6යි 2යි 2086ත් 2090ත් අතර කාලය තුල ඔයා මැරෙනවා. ඊට කලින් මම මැරෙනවා. 2086 2090 කියන්නේ 100 වසරකටත් අඩු කාලයක්. 2100 වෙනකම් ඔබට කවදාවත් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. 2086 2090 අතර කාලෙදී පුතේ ඔබ අවුරුදු 75කට වඩා වැඩි මිනිහෙක් වයසක මිනිස්සෙක්. ඔබට ඒක ගැන ලොකු හැඟීමක් නැහැ. මොකද ඔබට තියෙනවා තව අවුරුදු 60ක් ජීවත් වෙන්න කියන හැඟීම. හැබැයි ඕක දාන්න ඔයාලගේ අම්මටයි තාත්තටයි. මේ වෙනකොට ඔයාලගේ අම්මගේ වයස තාත්තගේ වයස අවුරුදු 40යි හෝ 40ට වැඩි නම් අනිවාර්යෙන් ගොඩක් දුරට එහෙම වෙන්නම ඕනේ. එහෙම වෙනවා නම් හොඳට මතක තියාගන්න 2050 වෙනකොට ඔයාගේ අම්මගේ තාත්තගේ ජීවිතය කාලයාගේ වැවෙන්නේ නෑ. ඒ වෙනකොට ඔබ ජීවතුන් අතර ඉන්නවා. ඔබට වයස අවුරුදු 39යි 38යි 40යි. ඔබට වයස අවුරුදු 40 වෙනකොට හරියට බැලුවොත් ලෝක ස්වභාවයගේ වේ. ඔබේ අම්මයි තාත්තයි උඹලා. අවුරුදු 35 40 වෙනකොට ඔබේම වාහනයක ඔබේම ගෙදරක ඒ මිනිස්සු දෙන්නව තියාගෙන ඉන්න බැරි වුණා. ඔබේ වාහනයක දාගෙන පාරේ අරගෙන යන්න බැරි වුණා. ඔබේ ගෙදරක ඔබ මේ සල්ලි වලින් හදපු ගෙදරක ඒ මිනිස්සු දෙන්නට සතුටින් ඉන්න අවස්ථාවක් ඔබලා හදලා දුන්නේ නැත්තම් ඒ මිනිස්සු දෙන්න මැරෙන්නේ ඔබ ගැන ලොකු වේදනාවක්. මතක තියාගන්න අපිට තියෙන කාලය සීමිතයි. මේ ලෝකේ බිරිඳක් නැති වුණොත් තව බිරිඳක් හොයාගන්න පුළුවන්. මේ ලෝකේ පෙම්වතියක් නැති වුණොත් පෙම්වතෙක් නැති වුණොත් තව කෙනෙක් හොයාගන්න පුළුවන්. අපි ඕන තරම් පුතේ අපිට දරුවෝ හදාගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නෙවෙයි. අපිට ඕන තරම් පුතේ යාළුවෝ හම්බ වෙයි. අපිට ඕන තරම් නෑදෑයෝ හොයාගන්න පුළුවන්. හැබැයි අපිට කවදාවත් අම්මවයි තාත්තවයි ආයෙ හම්බ වෙන්නේ නැහැ. උඹලට මම පුඩපුණා කියන්න හේතුව ඒකයි. අවුරුදු 30 39 වෙනකොට ඊට කලින් අවුරුදු 30 වෙන්න කලින් උඹටම කියලා හැමදේම සාර්ථකව ගොඩනගාගෙන තියෙනවා. එතකොට තමයි උඹේ අම්මටයි තාත්තටයි නිදහසේ S2 පියාගන්න පුළුවන් වෙන්නේ. ඔබට ඒ වගේවත් අරමුණක් නැත්තම් මෙතනත් ඇවිල්ලා මේකවත් තේරුම් ගන්න බැරුව පිස්සු කෙලිනවා නම් ඇත්තටම උඹ මේ ලෝකෙට වැඩක් නැහැ. උඹ මේ ලෝකෙට බරක්. ලංකාව කියන රටට බරක්, උඹ ගෙදරට බරක්, අම්මා තාත්තට බරක්. අවුරුදු 35 වෙනකොටවත් ජීවිතේ සාර්ථක කරගන්න බැරුව කුලී ගෙදරක ජීවත් වෙන අටපහ රස්සාවක් කරන සාමාන්‍ය පාරේ බස් එකේ හැමදාම උදේ හවස යන මිනිහෙක් ගෑණියෙක්. උඹලගේ ජීවිත වලින් උඹලට වැඩකුත් නැහැ. මේ රටට වැඩකුත් නැහැ. හොඳට මතක තියාගන්න. අවුරුදු 30 35 වෙනකොට උඹලගෙම කියලා මොනවා හරි දෙයක් ගොඩනගා ගන්න පුළුවන් එකෙක් වෙයන්. ඒක තමයි අපේ එකම ටාගට් එක. ඒකට යන්න තියෙන කෙටිම පාර පුතේ ඉගෙන ගන්න එක විතරයි. වෙන මොකුත්ම නැහැ. වෙන මොකුත්ම නැහැ. උසස් පෙළ ඉවර කරලා O level ඉවර කරලා මම රස්සාවකට යනවා කියලා හිතන්නකෝ. එහෙම උසස් පෙළ O level ඉවර කරාම රුපියල් 35000යි 22000යි පඩියට යන්න වෙන්නේ. උඹලට ලොකු පඩියක් දෙන්නේ නැහැ, ලක්ෂයක් දෙන්නේ නැහැ. ඔයා O level විතරයි ලිව්වේ නේද? අපි දෙන්නම් ඔයාට ලක්ෂ 5ක්. එහෙම දෙන්නේ නැහැ පඩි. හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්නවද? ඔයාගේ ජීවිතේ හැඩි කරගන්නවද කියන එක ඔයාට අයිති දෙයක්. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ අම්මවයි තාත්තවයි සතුටු කරන්න තියෙන කාලය සීමිතයි. ඒ විදිහෙන් වැඩ කරන්න.